ආයිබෝවන් අද අපි බලමුද රසවත් අලු කෙසෙල් ලෙලි බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය පුරුදු වෙලා තින්නේ අලු කෙසෙල් ලෙලි ටික විසි කරන්න. ඊට පස්සේ ඉතින් එහෙම කරන්න එපා. මේ විදිහට අපිට පුළුවන් බැදුමක් හදාගන්න. ඉතින් අලු කෙසෙල් ටික උයාගත්තු දවසට අපි පොතු ටික අයින් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියලා දවස් 2-3කින් උනත් අරගෙන මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක බත් එක්ක පාන් එක කන්න හරිම කදිමයි. පාන් පෙති දෙකක් මැදට තියලා කාලා බලන්න. මේක හරිම රසවත්. ඉතින් ඒ වගේම හදාගන්නත් හරිම ලේසි. අද අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අලු කෙසෙල් ලෙලි ටික අපි අරගන්න ඕනේ. අරගෙන පොතු පුංචියට කපලා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ පොඩි වෙලාවක් දාලා තිනවා කහට පිපෙන්නේ නැති වෙන්න. දැන් අපි බැදුම හදාගමු. ඒකට අපි භාජනයක් ලිපේ තියලා තෙල් එකතු කරලා ලුණු සුදු ලුණු එකතු කරනවා. දැන් මේ ටික මේ විදිහට ටෙම්පරාදු කරගන්නවා. ඔයාලට පේනවා ඇති තෙල් ටිකක් මම වැඩිපුර අරන් තියනවා. මේ විදිහට පොතු ටික තෙලෙන් තැම්බෙන්න ඕන නිසා. දැන් මේ පොතු ටික හොඳට සෝදලා ලුණු ගතිය අයින් කරලා සෝදලා එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි හොඳට කලවම් කරගන්නවා. දැන් අපිට පුළුවන් රම්පේ කරපිංච මේකට එකතු කරන්න. ඒ වගේම අපිට කහ ස්වල්පයක් එකතු කරන්නත් පුළුවන්. එතකොට ලස්සන පාටක් එනවා. දැන් මේක මේ විදිහට කලවම් කරගන්නවා හොඳට. ඊට පස්සේ අපිට පුළුවන් උඹල කඩ ටිකක් හොඳට සෝදලා අරගෙන මේකට එකතු කරන්න. ටිකක් වැඩිපුර එකතු කරන්න. එතකොට රසයි. උඹල කඩ එහෙම නැතිනම් අපිට පුළුවන් කාරවල කෑල්ලක් එහෙමත් නැත්නම් හාල් මැස්සු ටිකක් මේකට එකතු කරන්න. ඒත් ඉතින් හරිම රසයි මේ විදිහට හැදුවත්. දැන් මේක හොඳට කලවම් කරලා අපි වහලා විනාඩි 2ක් විතර උයා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති තෙල් ගතියත් අඩු වෙලා තියෙනවා. කෑලි ටිකක් තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ කෑලි මිරිස් ටිකක් එකතු කරන්න. ලුණු මදි නම් ලුණු ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම මාළු මිරිස් කරලක් කපලා එකතු කරන්න. ඒ වගේම තක්කලි ටිකක් එකතු කළාමත් රසයි. ඉතින් දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා තව විනාඩි 2ක් විතර අපි මේක මේ විදිහට උයා ගන්නවා. දැන් වහන්න ඕනේ නෑ මේක. මේ විදිහට කලවම් කරලා අඩිය අල්ලන්න දෙන්න එපා. මේක හොඳට හදා ගන්නවා. දැන් ඉතින් අපේ බැදුම හරි. ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. කොච්චර ඉක්මනට හදා ගන්නද පුළුවන්ද මේක. ඒ වගේම කොච්චර රසවත්ද කියලා හදලා බලන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියටත් ගොඩාක් ස්තුතියි. දිගටම මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්.